ඉතින් ඔයාලා ටැංකිය ඇස් කරලා දවස් දෙක තුනක් යද්දී ආපහු ටැංකිය වතුර කොළ පාට වෙනව නේද? අන්න ඒකට ප්‍රධාන හේතුව ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ වගේම ඒක අවොයිඩ් කරගන්න, ඒ කොළ පාට වෙන එක නැති කරගන්න අපි මොකද්ද කරන්න ඕන කියන දේවල් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙනවා. මොකද මාළු හදන අයට තියෙන ප්‍රබලම ප්‍රශ්නයක් තමයි මේ ඇල්ගී ගහනය. ඇල්ගී ගහනය ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඇල්ගී ගහනය වෙන්නේ කොහොමද? ඒව පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන කරුණු හයක් තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙයි. පැන්දිලා යන වීඩියෝ එකත් එක්ක අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරනවා අපේ මේ ටැංකියට වැටෙන එළිය සම්බන්ධව. ඉතින් ඔයාලගේ ටැංකියේ තියෙන ලයිට් එක දවස පුරාම ඔන් එකේ නම්, ඒ වගේම ඔයාලගේ ටැංකිය ඩිරෙක්ට් සන්ලයිට් වලට නිරාවරණය වෙලා නම් අනිවාර්යෙන් මේක ප්‍රබල හේතුවක් වෙනවා ඇල්ගී ගහනය ඉක්මන් වෙන්න. ඉතින් මේ ඇල්ගී ගහනය පාලනය කරන්න අපිට කරන්න පුළුවන් සරල දේවල් ටිකක් තමයි ඔයාලා මේ ටැංකියට ප්ලේස් කරලා තියෙන ලයිට් එක. ඉතින් අපි උඩින් දානවානේ ලයිට් එක. අන්නේ ලයිට් එක ඔයාලා දවස පුරාම ඔන් එකේ තියන්න එපා. සාමාන්‍යයෙන් ලයිට් එකක් අපි පැය 7ක් 8ක් වගේ ඔන් එකේ තිබුණා හොඳටම ඇති දවසේ පැය 24යි. ඒ වගේම ඔයාලා ටැංකිය ප්ලේස් කරද්දී අනිවාර්යෙන් ඩිරෙක්ට් සන්ලයිට් වැටෙන්නේ නැති තැනක ටැංකිය ප්ලේස් කරන්න. අන්න ඔය දෙක අවොයිඩ් කරගන්න. අන්න එතකොට ඔයාලට පුළුවන් මේ ඇල්ගී ගහනය ඕගොල්ලෝගේ ටැංකියේ පාලනය කරගන්න යම් තාක් දුරට. ඉතින් මම කලින් කතා කරලා තියෙනවා වගේම මේ ඕවර් ෆීඩින් කරනවා කියන්නේ ඔයාලගේ මාළුන්ගේ වගේම ඔයාලගේ ටැංක් එකේ තියෙන හෙල්ත් එකට බලපාන ප්‍රධාන කාරණාවක්. ඉතින් මම මේ ඕවර් ෆීඩින් කියන කාරණාවේදී මම ඔයාලට විශේෂ දෙයක් කියලා දෙන්නම්. මම හිතන්නේ කවුරුත් මේක කියලා දීලා තියෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් මාළුන්ට කෑමක් ලබා දෙද්දී අපි මාළුන්ට දාන්න ඕනේ එයාලට විනාඩි 2ක් විනාඩි 4ක් අතර ආහාරයට අරන් ඉවර කරන්න පුළුවන් කෑම වර්ග පමණයි. මොකද එතනින් එහාට මේගොල්ලොන්ට ඒක කොට කොට ආහාරයට ගන්නවා කියන්නේ මෙයාලගේ තියෙන ඇපටයිට් එක නැති වෙනවා. ඒ කියන්නේ ආහාර රුචිය මෙයාලට නැතිව යනවා. එතකොට මෙයාලා කරන්නේ මොකද? කෑම කොච්චර තිබ්බත් මෙයාලා අතෑරලා දාලා මෙයාලගේ සුපුරුදු විදියට මෙයාලා ටැංකිය යන්න ගන්නවා. එතකොට අර ඉතුරු වෙන කෑම අනිවාර්යයෙන්ම පල්ලෙහාට වැටෙනවා. ඉතින් මේක අපි අර ඇල්ගී වලට පොහොර ගැව්වා හා සමානයි. මේ වැටෙන කෑම කැබලි අනිවාර්යෙන් මේ ඇල්ගී වලට පොහොරක් වෙලා ඇල්ගී ගහණය අනිවාර්යෙන්ම වර්ධනය වෙනවා. ඉතින් මේක මතක තියාගන්න අනිවාර්යෙන්ම අපි මාළුන්ට කෑමට යොදන්න ඕනේ විනාඩි 2ක් විනාඩි 4ක් අතර ආහාරයට අරන් ඉවර කරන්න පුළුවන් කෑම වර්ග පමණයි. ඉතින් තුන්වෙනි කාරණේ තමයි අපි මේ ඇල්ගී ගහණය ස්වභාවික විදිහට පාලනය කරන්න යනවා නම් අපි හොඳම ක්‍රමය තමයි මේ ඇල්ගී ගහණයට පාලනයක් දෙන්න පුළුවන් හොඳ සත්තු වර්ග අපේ ටැංකියට අනිත් මාළුත් එක්කම එකතු කරගන්න එක. ඉතින් ප්‍රධාන වර්ග තමයි මාළු විදිහට ගත්තොත් ඩෝෆ් සකර්ස්ලා ප්ලෙකෝ වර්ග ප්ලෙකෝ ගැන අපි ටැංකි සුද්ද කියන්නේ අපි විවාහරෙදි අර ටැංකි සුද්ද වර්ග එතකොට මොලී වර්ග වගේ මාළු අපිට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ශ්‍රිම්ප් වර්ග. ඒ කියන්නේ පොඩි ඉස්සෝ වර්ග එකතු කරගන්න පුළුවන්. ඒවට ඉස්සෝ වර්ග වලට උදාහරණ තමයි අමානෝ ශ්‍රිම්ප්ලා, චෙරි ශ්‍රිම්ප්ලා, ගෝස් ශ්‍රිම්ප්ලා වගේ ශ්‍රිම්ප් වර්ග වැඩිපුරම ආසයි මේ ඇල්ගී ගහණය පාලනය කරන්න. ඒ වගේම ඇල්ගී ආහාරයට ගන්න තමයි ඒගොල්ලන්ගේ ප්‍රියතම ආහාර විදියට තියෙන්නේ. ඒ වගේම මේ ඇල්ගී ගහණයට අපිට ස්නේල් වර්ග එකතු කරගන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් නෙරයිට් ස්නේල් වර්ග. ඒ කියන්නේ නෙරයිටිඩේ කුලයට අයත් වෙන ස්නේල් වර්ග අපිට එකතු කරගන්න පුළුවන් මේ ඇල්ගී ගහණය පාලනය කරන්න. එතකොට අපිට පුළුවන් ඔලිව් ස්නේල්ලා, එතකොට සීබ්‍රා ස්නේල්ලා, ඒ වගේ ඇපල් ස්නේල්ලා වගේ ස්නේල් වර්ග එකතු කරගන්න පුළුවන් අපේ ඇල්ගී ගහණය අපේ ටැංකිය පාලනය කරගන්න. ඉතින් අපේ මේ ටැංකියේ තියෙන ඇල්ගී ගහණය හොඳින්ම පාලනය කරගන්න පුළුවන් අපිට මේ වර්ග තුනම මම සඳහන් කරපු මාළු වර්ග, ස්නේල් වර්ග වගේම ශ්‍රිම්ප් වර්ග අපිට මේ වර්ග තුනම කවලමේ අපිට දාලා අපිට පුළුවන් අපේ තියෙන ඇල්ගී ගහණය හොඳින්ම පාලනය කරගන්න. එතකොට මම උදාහරණයක් වශයෙන් කියන්නම් ඔයාලට ඩෝෆ් සකර්ස්ලා නැත්තම් මොලි වර්ගත් එක්ක ඔලිව් ස්නේල්ලා නැත්තම් ඇපල් ස්නේල්ලා ඒ වගේම අපිට පුළුවන් ගෝස් ශ්‍රිම්ප්ලා දාලා හොඳ කම්බිනේෂන් එකක් හදාගන්න අපේ තියෙන මේ ඇල්ගී ගහණය හොඳින්ම පාලනය කරගන්න. ඉතින් ස්වභාවිකවම තවත් ඇල්ගී ගහණය පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ලයිව් ප්ලාන්ට්ස් අපේ ටැංකිය තුල වවන එක. ඉතින් මේ ලයිව් ප්ලාන්ට්ස් වවන එකෙන් අපේ ටැංකියේ තියෙන ඇල්ගී වලට අපිට හොඳ තරංගයක් දෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් මේ නියුට්‍රිෂන් අවශ්‍ය වෙනවනේ මේ ඇල්ගී ගහණයටත් මේ පැල හැදෙන්නත්. එතකොට අපිට පුළුවන් මේ ලයිව් ප්ලාන්ට්ස් වැඩි කරලා ඒ නියුට්‍රිෂන් ප්‍රමාණය ලයිව් ප්ලාන්ට්ස් වලට උරා ගන්න ප්‍රමාණය වැඩි කරන්න. අන්න එතකොට පුළුවන් අපිට ස්වභාවිකවම මේ ඇල්ගී ගහණය මෙතනින් අපේ ටැංකියෙන් පාලනය කරලා තියාගන්න. ඉතින් මේ ඉක්මනින් හැදෙන වර්ග අපි ගත්තොත් එහෙම ඩක්වීට්, හෝන් නෝට් වගේ වර්ග අපිට ගන්න පුළුවන්. ඉතින් මේවා අපිට ඇත්තටම අපේ ටැංකියට වදයක් තමයි. හැබැයි අපි ආස කරන පැල මුල් කාලේ හිමින් හැදෙන්නේ. මොකද අපි ආස කරන පැල අනුබියාස්, ඒ වගේම මෝස් වර්ග, ඒ වගේ දේවල් ඇත්තටම හිමින් හැදෙන්නේ.
එතකොට ඒවා හිමින් හැදෙන අතරතුර අපිට පුළුවන් මේ ඩක්වීඩ් හෝන් නෝට් වගේ වර්ග ඇතුලේ පැල කරලා අර නියුට්‍රිෂන් ප්‍රමාණය ඒවට උරා ගන්න දීලා ඇල්ගී ගහනේ පාලනයක් කරන්න. අපිට එතකොට අර අපේ ආස කරන පැල හිමින් හැදිලා කාලෙකදී ඒවා වර්ධනය වෙලා ඉවර වෙනවනේ. අන්න ඒ වුණාට පස්සේ පුළුවන් අපිට මේ හෝන් නෝට් ඩක්වීඩ් වගේ ඒවා අයින් කරන්න. එතකොට අපිට අර නියුට්‍රිෂන් එක බැලන්ස් කරලා ඇල්ගී ගහනේ පාලනයක් කරන්න පුළුවන් අපිට අපේ ටැංකින්. ඉතින් පස්වෙනි කාරණාව තමයි මේ අපි මොන දේ කළත් මේ ටැංක් එකේ හැදෙන ඇල්ගී ගහනය අපිට සම්පූර්ණයෙන්ම නවත්තන්න බැහැ. ඉතින් අපි ඒකට අපේ මැදිහත් වීමෙන් අපි සතියකට වතාවක්වත් අපේ මේ ටැංකියේ තියෙන ග්ලාස් එක අනිවාර්යයෙන්ම ක්ලීන් කරන්න ඕන. හරි. ඉතින් අපිට ඒකට මැග්නටික් ක්ලීන් එකක් යොදා ගන්නත් පුළුවන්. නැත්නම් අපි ලෝ බජට් යනවා නම් දත් බුරුසුවක්, කොහු බ්‍රෂ් එකක් වගේ ඒ වගේ දෙයක් ඕනනම් යොදා ගන්නත් පුළුවන්. ඉතින් තව කාරණාවක් තමයි මේ වතුර ටෙස්ට් එකක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මොකද අධික ඇමෝනියා, නයිට්‍රේට්, ෆොස්ෆේට් කියන්නේ මේ ඇල්ගී ගහණයට හොඳ හේතු කාරණා වෙනවා. ඉතින් අන්තිම කාරණාව තමයි අපි මේ ටැංක් එකේ ග්ලාස් එක ක්ලීන් කරාට පස්සේ බ්‍රෂ් එකකින් හරි මැග්නටික් ක්ලීන් එකකින් හරි ටැංකියේ වතුර ඉතින් ඇල්ගී එකතු වෙලා ආව පැහැගන්නනවනේ. අපිට ඒ ගමම පුළුවන් අපිට ටැංකියේ තියෙන වතුර ප්‍රමාණයෙන් 25ක් 30ක් අතර මාරු කරන්න. ඒක අපේ මාළුන්ටත් හොඳයි. ඒ වගේම ඇල්ගී ගහණය පාලනය කරන්නත් අපිට ඒක උදව්වක් වෙනවා. හරි. ඉතින් මම අද කතා කරේ ඔයාලගේ ටැංකියට තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන ඇල්ගී ගහණය සහ ඒක පාලනය කරන්න පුළුවන් ක්‍රම 6ක් ගැන. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ ක්‍රම 6 අත්හදා බලන්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි ප්‍රතිඵල බලන්න මේවා හරියනවද නැද්ද කියලා. ඉතින් මේක අත්දැකීමෙන් මම කියන්නේ මේවා සාමාන්‍යයෙන් 90%ක්ම වගේ හරියනවා. ඒ හින්දා අනිවාර්යෙන් අත්හදා බලලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ ටැංකියේ තියෙන ඇල්ගී ගහණය අඩු වුණාද නැද්ද කියන එක ගැන. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු ලබන සතියේ. ඉතින් ගිහින් එන්නම් ජය වේවා.